කොච්චර දරා ගන්න අමාරු වේදනාවක් වුණත් ගොඩාක් අය විරහව තුල ජීවත් වෙන්න කැමතියි. ඒ වගේම විරහව තුල ඇති මතකය ආවර්ජනය කරමින් රස විඳීමටද ගොඩාක් අය ප්‍රිය කරනවා. විරහව යනු මිනිස් අපි හැමෝටම පොදු ධර්මතාවයක්ද කියලා වෙලාවකට හිතෙනවා. ඉතින් අද මම කතා කරන්නේ විරහව තදින් හදවතට දැනෙන ගීතයක් ගැනයි. සඳ තරු නිහඬයි කහකොළ නිසලයි මුළු ලොව සැතපෙයි සිටිවිලි විතරක් අවදි වෙලා. කුලරත්න ආර්යවංශයන් විසින් රචිත මේ ගීතය සිංහල ගීත ඉතිහාසයේ දෙආකාරයකින් ගායනා වෙලා තියෙනවා. මුලින්ම 1979 දී පමණ විශාරද නන්දා මාල්නි මහත්මියගේ කැසට් පටයකට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කර විශාරද නන්දා මාල්නි ගායනා කරනවා. පාළුව තනිකම කුටියට අවුදින් සඳ තරු නිහඬයි ගහකොළ නිසලයි මුළු ලොව සැතපේ හදවත විතරක් අවදි වෙලා. නමුත් මේ ගීතයේ ජනතාව අතරට යන්නේ නැහැ. විශේෂයෙන් ඒ වකවානුවන් වලදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කැසට් පට ගීත ප්‍රචාරය වීමේ ක්‍රමවේදයක් නොතිබූ නිසාත් වෙන්න පුළුවන්. නමුත් කුලරත්න ආර්යවංශයන් මේ පදවලට තිබූ වැඩි කැමැත්ත නිසාම 1983-84 දී පමණ පණ්ඩිත් අමරදේවයන්ගේ කැසට් පටයකට ගීතයක් දෙන්න කියා ලැබුණු අවස්ථාවකදී ඔහු මේ ගීතය එච්.එම්. ජයවර්ධනයන් ලවා ආයෙත් සංගීතවත් කර පණ්ඩිත් අමරදේවයන් ලවා ගායනා කරනවා. ඉතින් අමරදේව ශූරින් ගායනා කළ මේ ගීතය ලාංකීය හදවත් ඉතා තදින් වැළඳ ගන්නවා. අදටත් විරහවෙන් වැළපෙන්නම් විතරක් නෙවෙයි අපි හැමෝගෙම හදවත් තුල läගුම්ගත් නිතර මුවින් මිමිනෙන ගීතයක් වී හමාරයි. ඒත් කුලරත්න ආර්යවංශයන්ගෙන් දවසක් කෙනෙක් අහනවා මේ පදමාලාවේ අදහසට අර්ථයට වඩාත් උචිත වන්නේ මේ සංගීත සංයෝජන දෙකෙන් මොන එකද කියලා. එවිට කුලරත්න ආර්යවංශයන් කියනවා මේ පදමාලාවට අදහසට වඩාත් උචිත තනු නිර්මාණය වන්නේ තැම්පත් ලයකින් විශාරද නන්දා මාල්නි ගායනා කරන ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ තනු නිර්මාණය කළ ගීතය කියලා. පියානුවන් යුග නිවා හැඟුම් සිත සැත පෙන්නට වෙර දරන පැයි පාළුව තනිකම කුටියට අවුදින් හදවත අවදි කළා. විරහව අතීතාවර්ජන හුදකලාව රාත්‍රිය ගීතේ පුරාවටම හරි අපූර්වට දැනෙනවා. මට හිතෙන්නේත් ඒ නිවැරදි කියලයි. කෙසේ වෙතත් අද මම තෝරගත්තේ එච්.එම්. ජයවර්ධනයන් විසින් සංගීතවත් කළ අමරදේව ශූරින් ගායනා කළ ගීතයයි. අපි යමු ගීතයට. සඳ තරු නිහඬයි ගහකොළ නිසලයි මුළු ලොව සැතපෙයි සිටිවිලි විතරක් අවදි වෙලා. නිහඬ රාත්‍රිය හුදකලාව නිතෙතින්ම සිටිවිලි උපදින මොහොතක්. විරහ වේදනාවෙන් තැවෙන්නෙකුට නම් නිසල රාත්‍රිය කළුව හුදකලාව තරහා ගන්න ටිකක් අමාරුයි. රෑ වෙන්න නිහඬ බව නිසල බව වැඩි වෙනවා. හැමෝම නින්දට ගිය මොහොතක එය තවත් වැඩි වෙනවා. පාළුව හුදකලාව නිහඬ පරිසරය මේ ගීතයේ එන වැළපෙන ප්‍රේමවන්තයාට දැනෙනවා. ඒ පාළුව හුදකලාව
ඔහුගේ මතකයේ තුල ඇති සිතවිලි අවදි වෙන්න පටන් ගන්නවා. ඔහුට තනිකම හුදකලාව දැනෙනවා. අපි යමු ගීතේ ඊළඟ කොටසට. ඔබ ඔබේ තිපුල් සර සිහිනයකින් මෙන් ගලා රැහි සෙනෙහස හඬවා මතකයේ ඉකිබිඳ හදවත අවදි කළා. හිතෙන් ඈත් කර තබන්නට උත්සාහ කරන ඒත් හිත ඇතුලේ අමතක කරන්න බැරි ඔහුගේ බිඳුරු ප්‍රේමය, ඒ හදවතේ තියෙන මකා ගන්න බැරි ඒ රූපය, ඒ ප්‍රේමණීය වදන්, ඒ අතීත මතක සටහන් එකින් එක ඔහුගේ මතකයට එනවා. ඒ මතකය, ඒ ආදරය අද රිදුම් දෙනවා. කුලරත්න ආර්යවංශයන් රාත්‍රියේ ඇති නිසල නිහඬ බව, හුදකලාව, තනිකමත් එක්ක එකතු වුණාම විරහ වේදනාවෙන් තැවෙන්නෙකුට දැනෙන හැඟෙන සිතුවිලි හරි අපූර්වට ලස්සන වචන ටික ගලපලා කරලා තියෙන මේ නිර්මාණය හදවතටම දැනෙනවා. මට හිතෙනවා මේ ගීතයේ තවත් පැතිකඩයන් කීපයකින් විඳින්න කතා කරන්න පුළුවන් කියලා. ආදරය කරද්දී ඇතිවන පුංචි හිත් දැනීමකදී මතුවන සිතිවිලිත් එක්කත් මේ ගීතේ ගලප ගන්න පුළුවන්. ඒ වගේම ආදරේ කියා ගන්නම බැරි, ප්‍රකාශ කරන්නම බැරි හිතකට දැනෙන හැඟෙන සිතිවිලිත් එක්ක මේ ගීතේ ගලප ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔයාලා හැමෝටම ඔයාලගේ ජීවිතෙත් එක්ක මේ ගීතේ ගලප ගන්න විඳින්න පුළුවන් වෙයි. රස විඳින්න පුළුවන් වෙයි. මොකද එකපාරක් හරි විරහ වේදනාවක් විඳපු කෙනෙකුට මේ ගීතය අහනකොට ඔහුගේ හෝ ඇයගේ මතකය ඉබේටම අතීතයට යනවා නොඅනුමානයි. ඒ තරමටම හිතට දැනෙන වචන ටිකක්, හදවතටම දැනෙන සංගීතය, ඒ වගේම අමරදේව ශූරින්ගේ ගැඹුරු ශෝකී හඬ හදවත රිදුම් දිදී අතීත මතකයන් එක්ක ආයෙත් අතීතයට යනවා. දැන් මේ හැමදේමත් එක්ක ආපසු ගීතය අහන්න කියන ගමන් නන්දා මාලිනියන් ගායනා කර ගීතයත් අහලා බලන්න අමතක කරන්න එපා.